එහෙම ලෝකයක්ම කියද්දි අපිට බෑ ඔයගොල්ලෝ පොඩි වැඩි ඔයගොල්ලෝට තාම එතනට එන්න බෑ කියද්දි කොහොමද ඒ වගේ අදිෂ්ඨානයක් ඇති කරගන්නේ? පිට රටකට ගියාම අපේ අයට තියෙන හැකියාව හුඟක් රටවල් වල ඉන්න මිනිස්සුන්ට ඒ හැකියාව නැහැ කියලා. තියෙන්න ඕනේ ආත්ම විශ්වාසයක්. ඉතින් මං හිතන්නේ ඒක ඇති කරොත් මං හිතන්නේ ඉගෙනීමට වඩා හුඟක් වටිනවා. මගේ තාත්තා මට දුන්න අවවාදයක් තමයි කවදාවත් බය වෙන්න එපා කියලා ෆේල් වෙනවට. ඉතින් fear of failure තමයි හුඟක් වෙලාවට මිනිස්සුන්ව පස්සට අදින්නේ. එහෙම කොහොමද ආයේ වැටුණු තැනකින් ආයේ නැගිටින්නේ කොහොමද? හැම එක්කෙනාගේම තියෙන හැකියාව අයිඩෙන්ටිෆයි කරලා එයාට දුන්නා නම් ફોකස් කරලා ඒක කරන්න කියලා මං හිතන්නේ දියුණුවට ඉතාමත්ම අවශ්‍ය දේ ඒක තමයි. Opportunities don't come every day, so you must go and make use of this opportunity. ඉන්දියාව වගේ රටක් ඒ වගේ එකමුතු වෙනවා නම් මං හිතන්නේ ලංකාවේ ඉන්න මිලියන 20කට ඇයි ඔච්චර අමාරු කියලා.